හෙලෝ ගයිස් ඔන්න අද ප්ලේ කරන්න යන්නේ රයිඩ් කියලා ගේම් එකක්. ඉතින් මේ ඇත්තම කතාව මේකයි මගේ යාළුවෙක් මේ කතා කළා වාහනයක් ගේන්න යන්න තියෙනවා මේ කියලා. ඉතින් අපි යන ගම කතා කරලා මෙතන මේ පොඩි සිද්ධියක් තියෙනවා උතරම. අර මම ඉතින් හරියන් කියලා ඉතින් ඇත්තටම ආවා. ඉතින් බලද්දි මේ වාහනේ තියෙන මචං පට්ට කැලේක හරිද? ඉතින් දැන් වාහනේ අරගත්තා. පොඩි ප්‍රශ්නයකට තියෙන දැන් යාළුවත් නැහැ වාහනේ අරන් යන්නත් ඕනි. ඉතින් මට දැන් කරන්න දෙන්න ඇත්තටම කට්ටක් කාලා මේ වාහනේ ගෙනියන්න වෙනවා. ඉතින් අපි අරගෙන අතර දාලා ස්ටාර්ට් කරා මේ නියුට්‍රල් එකේ තියෙන ක්ලච් එකට දාගෙන යන්න. ඇත්තටම මේ කතාවෙන් ඔයගොල්ලන්ට ආදර්ශයක් ගන්න පුළුවන් හොඳම යාළුවාගේ වචන විශ්වාස කිරීමට පෙර දෙවරක් සිතන්න කියන්න තමයි මට කියන්නේ. ඊටත් බොයිස් මට මේ වාහනේ තත්ත්වය පෙනුනහම හිතෙන්නේ මේක කොට උඩ දින වාහනයක් පොඩ්ඩ වැදුනත් කෑලි ගැලවෙන සීන් එකේ. ඉතින් බලන්න. ඔයකට බොයිස් ගල් වැටෙනවා ආයෙත් ඉතින් කෙලින්ම මරණේ ගමනක් වගේ තමයි ඉතින් හොඳේ. ගේම් එකකට ඇත්තටම අද මේක ව්ලොග් වීඩියෝ එකක් මම මේ වාහනේ අරගෙන යන වීඩියෝ තමයි අද ඔයගොල්ලන්ට ගේන්නේ. අපි බලන්න. ෆස්ට් එකේ මම බොයිස් මේ ටික නැත්තම් අපිට හරව ගන්න බැරි වෙනවා. හරි. ඕකේ බොයිස් යන්න තියෙන්නේ මෙන්න මෙතනින් ඒ පාර වෙහිලලු. ඉතින් අපිට මෙතනින් යන්න වෙනවා. අපි ටිකක් දාලා බලමු ආතලයකටත් එක්ක යන්න පුළුවන්ද කියලා. ඕකේ බොයිස් නයිස් ගියා ආදරේ. එමෙ අරවන් මන්දු කිව්වට ඉතින් ලොකු කේස් එකක් නෑ. හැබැයි ඉතින් මේ වාහනේ කොට උඩ තියෙන පොයිසර්ද පොට්ට හැප්පුණත් ඉතින් බඩු හරි හොඳයි. යම් තව ඉස්සරහට ඕකේ බොයිස් මං කිව්වේ ගැම්මඩ වාහනේ හැප්පුණා. ඉතින් මේවා මේ නිකන් කරන්න පුළුවන් වට නෙමෙයි අත්තම. පිටිපැසර ගන්නත් බැයි. ගැම් මේ බොයිස් මෙහෙමයි මේ වගේ වාහනේ ලවති ට්‍රැක පයින් ඇත්තටම මම සෙකන්ඩ් එකට දාලා රිවර්ස් කරන්න බලනවා. ඉතින් ඒ වගේ තමයි. ඒ වගේ සීන් වෙනවා. ගණන් ගන්න එපා. අපි අප්පා අපිට මේ ගේම් එකේ මේ සිගරට් එක බොන ගම ඒක මේ අර අපි මේ මොනවාද ස්මෝක් කරනවා වගේ පෙන්වන්න පුළුවන් මේ අර උඩ පෙන්වන්නේ මම මේ වම් අත පැත්තේ උඩ පෙන්වනවා 1 2 3 කියලා කීස් ටැග් අර ඒකේ පෙන්වන්නේ මේ කැලි ටික. ඕකේ පොඩි සේෆ් හවුස් එකක් අයියක් තියෙන GTA 5 එකේ වගේ. ඊට බලන්න. ඕකේ වොයිස් ඕකේ හරි. පොඩ්ඩයි. මෙතනින් පොඩ්ඩක් අපි නවත්තමු. හරිද? ඒ නවත්තලා පට ගාලා අතන තියෙන පොඩි අයිටම් එකක් අපි ඒක ටක් ගාලා අරගෙන ඉමු. මේවා ටික ගන්න. හරිද? මට මේවා අර අපි වාහනේ අරගෙන ආපු තැනේ තිබුණා මේවා. මට ඇත්තටම ඒකේ වෙලේ ගේන්න බැරි වුණා. හරිද? දැන් මේ මිටි අරගෙන අපි මේක ටික තද කරන්න ඕනේ. හරිද? එඩිච්ච කෑලි ඔක්කොම ආයෙ ෆික්ස් කරන්න ඕනේ. ඔච්චරයි නේද? ඔච්චරයි මම මේ හට කැලුණා. ඔය වොයිස් අර මේ උඩ කොළ පාට තීරුවක් තියෙනවනේ. මේ කොළ පාට තීරුව මේ පිරෙන්න ඕනේ. හරිද? ඔය තීරුව පිරුන්නේ නැත්නම් මේ තීරුව එන්න අඩු වුණොත් එහෙම අපිට මේ
ගේම් එක ප්ලේ කරන්න අමාරුයි හරිද මේක මේ කැලේ සත්තු ඉන්නවා හරිද මේ කැලයක් මේක නෑනේ කැලයක් වගේ හන්දක් උඩ තියෙන කැලේකින් තමයි අපි යන්නේ මේ හරිද එතකොට සත්තු ඉන්නවා මේ කැලේ ඒ සත්තු වාහනයට ගහලා ඒකන ඔය තීරුවේ තියෙන මේක පොඩ අඩු වෙනවා හරිද ඔය අඩු වෙන්න බෑ වාහනේ ගාඩ් එක හරිද වාහනේට මේ තියෙන ආරක්ෂාව වගේ කෙනෙක් ඔය බහලේ ඒවා කොහොමද ආරක්ෂාවට වගේ නේ තියෙන්නේ ඒතර ඒවා තමයි ඔය අඩු වෙන්නේ හරිද වැඩි තියෙන්නේ බං මේ ගේම් එකේ තියෙන පළවෙනිම කේස් එක තමයි ඕකේ යා ගහනවා බං හරිද ඉවරයි අපි එම තමා බොයිස් අර වාහනේ ලවද්දී ඇත්තටම පොඩක් අමාරු මේකයි මතරම මම යාළුවත් එක්ක තමයි වාහනේ ගියන්නේ හිටියේ හරිද යාළුවත් එක්ක තමයි හරන වාහනේ ගියන්න ඕනි අර එයා ඇත්තටම මිසින් හරිද ඉතින් ඒකින්ද අපිට ඉතින් කරන්න දෙයක් නැති හින්දා මම තනියෙන් වාහනේ ඇත්තටම ගේනවා හරිද නැත්තම් යාළුවෝ හිටියනම් මේක මෙච්චර අමාරු වෙන්නේ නෑ කමන්න නැති කරන්න දෙන්නේ අපි වැඩේ කරගෙන යන්න එල්ල උඩ වහලේ හදතේ කිද නෑනේ වහලේ හදන්න බොයිස් අර වෙනම එකක් තියෙනවා හරිද මතක විදිහට හරි අර කෑලි මදි අයිස් සුපිරියම් මම්ම තමයි එල හරි නැත්තරනේ හදන්න පුළුවන් අපි එහෙනම් අරගෙන යන් ආයෙ වාහන දින කරන්න යන්නේ මේ හරියදී බොයිස් වාහනේ ඩැමේජ් කරන්න හොඳ නෑ මොකද ඉස්සරහටත් වාහනේ ඩැමේජ් වෙන්න තියෙනවා හරිද ගේම් එකේ බොයිස් අපි හරි පිටි හරිද يعني අපේ කැරක්ටර් එක එනම පොඩි එතකොට වාහනේ ඉස්සරහා මේ මෙහෙම කරාගත්තාම දැන් මේ වැඩි පේනවා අර මේ මෙන්න වගේ නා අංගුවක් කරවනකොට මේ ඔය ඇක්කරේ මේ වෙන අඩුයි අපිත් අර මෙහෙම හැරෙන්න ඕනේ නේද මේක මෙහෙම ඔටෝ හැරෙන්නේ නැහැ නොකයිද මේක දින එකම ප්‍රශ්නේ හරිද නෑ මේක තව ඒ කේස් එකට හේතුව තමයි මේ වාහනේ සීට් හරවන්න පුළුවන් හරිද එයා පැත්තේ ඉන්න එකාට සීට් එක 360 හරවන්න පුළුවන් එතකොට මේ අර ආරම්භ දෙන්න බෑනේ මේ හරවනකොට ඉන්නවා මම අර බීලින් එකක් දෙන්න බෑනේ ඉන්න එකයි ප්‍රශ්නේ හරිද ඕකේ මම දැන් මේ ඉන්නේ අපිට යන්න තියෙනවා අනිත් අර සත්තු එක්ක අතර මට ගැහුවා ගහලා තියෙන මෙතනින් ඒ අපි මෙහින් බලන්න යන්න ඕ බබබබ වැටි දන්නේ වාහනේ මේ වෙලාවට බොයිස් කලබල වෙන්න හොඳ නැහැ. හරිද? මෙන්න මේ ආකාරයට වාහනේ බිමට ඒ කියන්නේ වාහන ඩ්‍රයිවිං සීට් එකෙන් බැහැලා ජනේලයක් විවෘත කර. හරිද? මෙන්න මේ වගේ ආධාරයෙන් අපි බිමට බැන ගන්න ඕනේ. හරිද? එල්ල. ඉන්පසුව මේ ආකාරයට ළඟම ඇති ගසක් සොයාගෙන අපි වාහනයේ පින්ච් එක මෙන්න මේ ආකාරයට මේ මැද ගන්න ඕනේ මතක් කිරීමක් තියෙනවා මේ වගේ කටුගස් වහුනොත් එහෙම ෂේප් එකේ මාරු වෙන්න ඕනේ නැත්නම් එහෙම අපිට මැරෙන්න තමයි වෙන්නේ. හරි ඕකේ ඊට පස්සේ බොයිස් දැන් තව පොඩ අමාරු වැඩේ තියෙන්නේ හරිද අපිට මෙන්න මෙතන මේ වාහනය ඇතුළට පැන ගන්න ඕනේ. හරියට හරි. ඊට පස්සුව මෙන්න මේ වගේ විච් කන්ට්‍රෝල් එක අපි අරගෙන ඒකත් අරගෙන අපි එළියට පානින්න ඕනේ. හරිද? මොකද හරි අමාරු වැඩ. ඊට පස්සේ මේ රිමෝට් එක ක්ලික් කිරීම තුලින් අපිට අපේ වාහනය ලස්සනට උඩට ගන්න පුළුවන්. එක්කන බබා වගේ ඉන්නේ. හැබැයි මේක හැමතැනටම දාන්න බෑ. ඉතින් මේ ඒ හැමතැනටම කියන්නේ මෙහෙම ගොඩක් තැන් වලට මේකෙන් තමයි යන්න ඕනේ. හරිද? හැබැයි හැමතැනටම මේක දාන්න බෑ. මොකද වාහනේ උඩ කැඩෙනවා. හරිද? හරි මං හිතන්නේ මේ දුර ඇති. හරිද? බලමු වාහනේ පිළිවෙසට යන්නේ ඉල්ල මේක අරගත්තා වාහනේ දොර ඇරියා හරි කන්ට්‍රෝල් එක ෆික්ස් කරා මෙතනින් ආය අපි අපේ ගමන යම් බලන්න
මං කොහොමද කියලා වාගන්නේ හරියටම යන්න දෙන්නේ කොහෙටද කියලා. හරි ආයි ෆස්ට් එක දාගත්තා අපි අපර. හරි මේ යන්න දෙන්නේ. මෙතන නැවතුනොත් නම් පුතේ විච් කන්ට්‍රෝල් එක දාන්න දිහා හිතන්නවත් බෑ. මොකද මේ දෙන වොයිස් ටැග්ස් වැඩි හරිද? ඕකේ. Terus කරගන්න වෙනවා. අපි අම්මා කරයි. මෙන්න මේ මඩ වගේ තැන් තියෙනනේ හරිද? මේ වගේ බ්‍රේක් කරාට බ්‍රේක් වෙන්නේ නැහැ. හරිද? ඕකේ හරි. ඔන්න බොයිස් අපි අපේ පළවෙනි නැවතුමට ආවා. හරිද? ගැව්වා වාහනේ ඔක් කරා අපි බැස්සා. හරිද? මෙතනදී අපිට පුළුවන් අපේ වාහනේ පොඩ්ඩක් හදාගන්න. හරිද? ඒක හදාගන්න. මේ වහලේ පොඩ්ඩක් හදාගෙන ඉමු. ඒක තමයි මට පේන්නේ මේ වැදගත් අංගයකට තියෙන්නේ. හරිද? ඒල වාහනේ මං හිතන්නේ භාගයක් හරි ඉතුරු ටික තමයි හදාගන්න ඕනේ. වාහනේ උඩට නගින්න පුළුවන්. හරිද? මම පෙන්නන්න උඩට නගින්න කොහොමද කියලා. උඩට නගින්න එක නෑ මෙතන. ඒක හදාගන්න ඕනේ. ඒක හදාගන්න බෑ. ඒක හදාගන්න අපිට අර මොනවාද මට ඒ නම මතක නෑ. අන්න ඒක ඕනි. හරිද? ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. මේක අරගෙන මේ ඇන්ටිඩෝට් වට මේක ගහගත්තාම අරක අඩු වෙනවද කොහෙද? අඩේ නෑ අපරාධේ. හරි අපි අපේ හැමර් එක දාගමු මේකට. ඊට පස්සේ එන්ජිමට ඔයිල් නැද දන්න අපි ඒකත් පොඩ්ඩක් ගිහලා බලමු. හරි එන්ජිම තියෙන බොයිස් අපේ නිදාගන්න මේකට. පොඩි අවුලක් තියෙනවා. ඕකේ දැන් තියෙන බොයිස් මේ ටික අපිට ගහගන්න. හරිද? මේ ටික බොයිස් අපි ඉස්සරහින් ගිහලා ගහමු. මෙන්න මේ හරියදී ඕන වෙනවා මේවා මේ අර වාහනේ ඉස්සරහට ගන්න. හරිද? එකක් අපි ගහමු මෙතනට. ඊට පස්සේ අනිත් එක ගහමු ඊට ඉස්සරහින්. එල එකක් ගත්තා. ඊට පස්සේ මේක ගන්න ඕනේ. මෙතනින් හරවලනේ ගන්න ඕනේ. හරිද? අපි මෙතනින් හරවලා මෙන්න මේ හරියට අරගෙන තමයි යන්න දී. අපි මේක මෙතනට ගහමු. ඊට පස්සේ බොයිස් ඔය ඔක්කොම කරන්න කලින් අවශ්‍යම පාර්ට් එක ගන්න ඕනේ මේ වින්ච් කන්ට්‍රෝල් එක. හරිද? ඕක අමතක වෙනවා. වැඩි තියෙන්නේ දැන් අපි වාහනේ ඇදදිද්දි වාහනේ දැන් ඔක යන්නේ නිකන් කියන්නේ මොනවාද වාහනේ කුඩු කුලින්ජන් ගහගෙන යන්නේ කියලා අර උඩ පෙළිය අතටක් අරකිලා ආරාමය වෙලානේ. එතකොට මේ වගේ වාහනේ අදිද්දි අපි පාකින් එකට දාලා තියෙන්න ඕනේ. හරිද? පාකින් එකට දාලා ගැම්මට අදින්න තියෙන්නේ මේ අර වින්ච් එක එතනට දාලා. හරිද? අපි මුලින්ම මේ අපි අර ගහගත්ත දෙක තියෙන තැනට ඇදගෙන ඉමු. ඊට පස්සේ මේ බලමු මේ ඕකේ ඒක සෙට් කරා වාහනේ පාකින් දාලා තියෙන්නේ. එතකොට වාහනේ මේ දැන් මේක තියෙන රිමෝට් එකෙන් මෙහෙම අදිනවනේ. හරිද? හිතාන්කො මෙන්න මේ හරියට ඇද්දා කියලා. හරිද? දැන් මෙතන නිකන් පල්ලමක් වගේ තියෙන. එතකොට පාකින් නොදා තිබ්බොත් එහෙම වාහනේ කෙලින්ම යනවා බා. පිටිවැස්සට ආය යනවා. හරිද? දැන් අරක දාලා තියෙද්දි පිටිවැස්සට යන්නේ නැහැ. ගැම්මඩ අපිට තියෙන්නේ ඔය ඉන්නේ. ඕකට තරම වෙලා තියෙනවා.
ඔකේ වාහනේ ඉන්නවා ලස්සනට බබා වගේ. බලමු ටිකක් වෙලා ගෙනකම්. මේ ගේම් එක වෙලා 1GB හරිද? ඔයාලට ප්ලේ කරලා බලන්න පුළුවන් වාසි ගේම් එක. එන ආතල් මේක හරිද? දැන් අපි අතනට දාමු එකක්. ඒකත් අදගෙන අපි ඉතුරු ඉන්ච් ටික ගහ ගමු හරිද? දැන් මේ කාට හරි ඉතින් මෝඩ අදහසක් විදිහට හිතෙන්න පුළුවන් මමයි මෙතනට කූ ගහලා අදින්නේ කියලා. මොකද මේ ගේම් එකේ මෙතනිනුත් යන්න පුළුවන්. හරිද? අපි දැන් එන්න ඕනේ කොහොම හරි. නම් එන්න ඕනේ තැන පෙන්නන්න. හරිද? අපි එන්න ඕනේ බොයිස් මෙන්න මේ මෙතෙන්ට හරිද? ඒකට දැන් අපි එන්න ඕනේ මෙන්න මේ වටෙන්නේ කාට හරි පුළුවන් මෙතනින් කොක්කක් මේ කියන්නේ මෙතනින් කොක්කක් ගහලා වාහනේ මෙතනින් අරගෙන මෙතෙන්ට දාන්න පුළුවන්. එහෙම කරන්න බෑ. එහෙම කරන්න එපා. කරන අය එහෙම කරන්න බෑ. වාහනේ කුඩු පට්ටාන් වෙනවා. හරිද? එතකොට අර උඩ තියෙන තීරුව අඩු වෙනවා එන්න. අඩු වුණාට පස්සේ බඩු හරි. රයිට්. මෙතනින් තියමු කන්ට්‍රෝල් එක නාකට අපි ගහමු අපේ අනිත් දෙකත් සුපුරුදු පරිදි අදාළ තැන් වලට. එකක් ගාම අපි මෙතනට හරිද? ඊට පස්සේ අපි ඉන්ච් එක අදගෙන එමු කෝකටද? ඕකේ මේක රීසෙට් කරලා ගන්න ඕනේ හරිද? ඒ වින්චේ පොඩ්ඩක් අපි එකපාරක් ගැහුවට පස්සේ ආයෙමත් එතනින් ගලවගෙන අදගෙන ඉන්නකට වඩා රීසෙට් කරලා ගන්නේ වාසි. මොකද නැත්තම් මේක පිස්සු කෙලින්න ගන්නවා. ඕකේ මෙතනක් තියෙන අර කෑලි දෙයක් අපිට මං හිතන්නේ ඉනිමක වාහනේ ඉනිමක හදාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඕකේ මම මෙහෙට නෙමෙයි ඉන්න ඕනේ මම ට්‍රැක් අතරම ගිහුවොත් මෙන්න මෙතනට තමයි එන්න ඕනේ. හරිද? මේ මොකද මේ කඩන්නේ? මේකේ වාහනේ යන බව බුරුල් වෙනවා. හරිද? එතකොට යන බුරුල් වෙනේම එහෙම මේ අපි රිමෝට් එකෙන් තමයි ගන්න ඕනේ. කියන්නේ බබා වගේ වාහනයක් දෙන අපිට තියෙන බලන් ඉන්න විතරයි. ඇත්තට මෙහෙම පෙරුණාට ප්‍රශ්නයක් නෑ. මේක ඉස්සරහට යනකොට නිකම්ම කෙලින් වෙනවා. හරිද? ඔන්න බලාගන්න ඈ. දැක්කනේ? හරිම සරලයි. අද මෙතනින් යන්න පුළුවන්. මම මට සීමාවරනවා. මෙතනින් වාහනේ ගෙනියන්න බෑනේ කොහොමද? පොඩි වැඩි. හරි. එතනට ඇවිල්ලා ඉවරයි. හරිද? ඔය උඩ වාහනේ හැපැත්තේ අර මේකේ හැපැත්තේ රතු පාට මේකක් පෙන්නනවනේ. ඒ පෙන්නන්නේ වාහනේ මේ උඩට ඇවිල්ලා ඉවරයි කියලා. හරිද? ඒකට තව අදින්න බෑ ඒක. හරිද? ඒ ලොක් වුණාට පස්සේ අදින්න බෑ. එතකොට අපි මේ තව මේකක් ගහලා අර අදාළ තැන ඉඳලා අදගෙන එන්න ඕනේ. හරිද? පින්ච් එක ගලවන්න නැතුව අපිට මේ වාහනේ අරගෙන යන්නත් බෑ. හරිද? ඕකේ. පින්ච් එක අපි ගමු. මේ ආකාරයට මේක මෙමය මේ දැන් මම මෙච්චර දුරක් අරන් ආවට මේ දුර මේක ගෙනියන්න පුළුවන් උඩින්ම දුරක් තියෙනවා. හරිද? ඒ දුරට එහා මේක ගෙනියන්න බෑ. මේ එතකොට අපි නිකන් අර පිටිවැස්සට ඇදෙනවා වගේ නිකන් මොකක් හරි එකක් වෙනවා. හරිද? ඕකේ ඔය ඉන්න බබා වගේ ඉස්සරහට යන්න ඕනේ. මේක ඇතනක අපිට මේව ගන්න බෑ. ගයින් එකේ හරිද? දැන් උතරින් අපි නවත්ත. හරිද? නවත්තලා වාහනේ දොරත් ඇරලා වාහනේ ඇතුළටත් යන්න. හරිද?
ඉල්ල මේ රිමෝට් එක දාමු. දැන් මේ රිමෝට් එක අපිට දැනට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඉන්ස්ටෝලින් අපි ගලවමු අපේ මේක. ඊට පස්සේ අර කැලී ටික අරගෙන පොඩි රිපෙයාර් එකක් ගහගෙනම යන් නැත්නම් එහෙම වැඩේ පොඩක් කේස් වෙනවා. හරිද? මොකද ඉනිමග එහෙම සාමාන්‍ය ගොඩක් කියන්නේ අර ඉනිමග තියෙනනේ බා. ඒ ඉනිමගෙන් අපිට පුළුවන් වාහනේ උඩ මෙන්න මෙතන තියෙනවා මේදී. ඔන්න ඔතන ඔන්න උඩ ඉන්නගලා ඔතනින් පල්ලෙහාට බහින්න පුළුවන් වාහනේ. හරිද? ගොඩක් වෙලාවට ඔය අර වගේ දැන් හැම මේ හැම එකම මින්ච් එකෙන් අදිද්දි සමහර වෙලාවට මේ අපිට මේ මිනිමග හදලිමු අර කෑල්ල හදාගන්න ආයෙක කෑල්ල හදාගෙන ඇති. ඒකින්ද ෂේප් හරි. වාහනේ ගාඩ් එක නම් දැන් තියෙන අවුලක් නැහැ. හැබැයි අර උඩ හදාගන්න මම මතක විදියට මේ අපි යන්න ඕනේ මේ තැනකට. හරිද? ඉතින් තමයි යට පාස්සන්න තියෙනවා. මේ අද්දද්දී වැඩේ පොඩ්ඩක් කේස් වෙනවා. හරිද? වැඩේ තියෙන බම් මේක ෆස්ට් එකේ තොන් වෙනවා. ඒක තමයි ලොකුම වාසිය. ෆස්ට් එකේ නේ සෙකන්ඩ් එකේ. වාහනේ සම්පූර්ණයෙන්ම අර මේ කැඩුනොත් එහෙම මේ අපිට මේ ගේම් එක මුලින්දල ප්ලේ කරන්න බැහැ. ඒ කියන්නේ අර අපි සේව් කරපු චෙක් පොයින්ට් එක ඉඳලා ගේම් එක ප්ලේ කරන්න වෙනවා. එළ අපි අර අන්නත් එක්ක යන්න ඕනේ. ඒක ගිහිල්ලා බලමු මොකද කරන්න තියෙන්නේ කියලා. වාහනේ මේ මෙන්න මෙහෙන් හරිද? පාකින් දැම්මා වාහනේ ඔෆ් කරලා අපි බැස්සා. මෙන්න මේකත් අපි අරගෙන යන්න. හරිද? මෙතනත් පොඩි අදිල්ලක් තමයි තියෙන්නේ. හරිද? මෙමය. වාහනේ අදින්නත් ඕනේ. හරිද? ඊට පස්සේ මේ එලවන්නත් දෙනවා. ඒ වගේ සීන් එකක් තියෙනවා. හරිද? يعني වාහනේ පොඩ්ඩක් එලවන්නත් ඕනේ, අදින්නත් ඕනේ. ඒ සීන් එකක් තමයි තියෙන්නේ. හරිද? right අපි මේ රිමෝට් එක දාමු. මේක අපිට ඕන වෙනවා උඩට ආවට පස්සේ තමයි ඕන වෙන්නේ. හරිද? ඒක නිසා මේ කැලි දෙකත් අපි ගාමු. අරගෙන ඉවර වෙලා අපිට ඕනි කරන එකක් මෙන්න මේ හරියට ගහමු. අනිත් එක අපිට ඕන වෙනවා පල්ලෙහාට ගහන්න. මේ ඉස්සරහට තව සුපිරි සීන් තියෙන මම ඔයාලට පෙන්නන්නම්. මේ මේ ඉන්නේ මේකේ සර්පය ඉන්නවා. හරිද? මේ සර්පය හරිද? මේ මුංගේ ළඟට යන්න බෑ. මුං මේ මෙහෙම මැරලා වගේ හිටියට මම ඇඟට පැල්ලලා ගහනවා. හරිද? ඒකට තමයි වැඩි පොඩක් කේස් මේලා බාබකියු දාන එක. හරිද? මේ තව එකක් තියෙනවා. මෙන්න මේවා තියෙනවානේ. මෙන්න මේ මොකද මීට් පැටි හරි මොකක් හරි තියෙන. කොන්නෝ බං මේක කරාම මේ මැරෙනවා. හරිද? කෑවහම මැරෙනවා. මොකක් තමයි සීන් එක. සේහිව් බොමු එල්ල තිබ්බා. අපිට ඩක් නෑ. අපි වැඩේ කරමු. මේක අපි අරගෙන පල්ලෙහාට යන්න ඕනේ. ඒ ගිහිල්ලා මේ වාහනේ තියෙන තැනින් මැදක් හරිය මේක ගහන්න ඕනේ. හරිද? මෙන්න මේ වගේ හරියෙන් ගහලා ඊට පස්සේ මෙන්න මේ විදිහට වින්ච් එක අරගෙන ඉවරලා අපි උඩට ඇදගෙන ඉන්න ඕනේ වාහනේ. හරි මෙන්න මෙතන සෙට් කරා. ඊට පස්සේ අපිට තියෙන උඩට යන්න. ඊළඟ වින්ච් කන්ට්‍රෝල් එක අරගෙන මේ උඩට අදින තියෙන්නේ. හරි යම්මඩ අදින උඩට බලමු මෙතන වාහනේ නැහැටි. එන්න බබා වගේ. වැඩේ තියන්නේ පාකින් එකේ දාලා තියෙද්දි මෙන්න මේ වගේ මේ මඩ තියෙන තැනකට ආවොත් එහෙම වාහනේ ලිස්සලා ආයෙත් යනවා. අන්න ඒ කේස් එක තියෙනවා. මේ වගේ තැනක යන්නේ නැහැ. අර වගේ තැනක නම් යනවා. දැන් අපි පොඩ්ඩක් ළඟට යමු. මොකද මේ
ඒක දැන් රීසෙට් කරලා ඊළඟ දැනට දාගන්න ඕනේ. හරිද? මං හිතන්නේ නැහැ යයි කියලා. ඉතින් කන්ට්‍රෝල් එක අහලන්න. නැහැ යන්නේ. දැන් බ්‍රේක් පාකින් දාලා තිබ්බි කොහොමද වාහනයක් පිටිපස්සට යන්නේ කියලා. ඕකේ ඔන්න මේ ආකාරයට ගියා. ඊපස්සේ මෙන්න මේ විදිහට ගත්තා වාහනේ ඇදගෙන අපි යමු. ඉතින් මේක දෙන්නේ 3 දිනකට ප්ලේ කරන්න දෙන ගේම් එකක්. හරිද? මම මේ තනියෙන් ප්ලේ කරන්නේ අතරම මේ වගේ යාළුවා මට අතර පොල්ල තිබ්බා. ඌ කොහෙද කියලා දන්නෙත් නෑ අතරම. මේ ඇත්තටම මේ ඌත් එක තමයි මේක ප්ලේ කරන්න ඉන්නේ. මම මේ ගේම ඉවර කරලා බලන්න අපි ඉවර කරන් තියෙන්නේ කොතනින්ද කියලා. හරිද? එන්ඩ් එකක් තියෙන්නේද? ඕකේ. රිමෝට් එක හැලුවා. ඊට පස්සේ මේකට රීසෙට් දැම්මා. ඉතින් දාලා අපි රිමෝට් එක අරගන්න ඩෝර ඇරියා. පස්සේ බොයිස් අපිට තියෙන්නේ මේ වාහනේ දැන් අපි දැන් මේ කෙලින්ම යන්නේ යන පාරෙම තියෙන වාහනේ උඩ කොටස හදාගන්න ඔය තියෙන ගෑරේජ් එක. හරිද? අපි ගෑරේජ් එකට යමු. හරිද? ගෑරේජ් එකට ගිහිල්ලා ඕකේ වහල් ඉවරයි බොයිස්. හරිද? වහල් ඉවරයි. කරන්න බෑ හරි අමාරුයි මේ වාහනේ මේ පේන්නෙත් නෑ බං තියෙන දැන් මේ ආව. ඕ ඔය ගාන මම හිතලන්නේ මේ හැප්පේ මං හරවල හැප්පේ මේක හැරෙන්නේ නෑ කරන්න දෙයක් නෑ අතරම. ඕකට නෑ අපිට මේක හදාගන්න පුළුවන් වෙයි. මෙන්න මේක මේ අතුරට මෙහෙම දාන්න ඕනේ. හරිද? දැම්මා වාහනේ ඕෆ් කරා. පාකින් එකට දැම්මා අපි බැස්සා. අම්මා දොරත් නෑ. නයිස් ගම්මත් තමයි. ඕකේ. අපිට මෙන්න මේක අරගන්න තියෙනවා. හරිද? හරින මට මතක නෑ. මෙන්න මෙතනින් කොහෙද ගහන්න ඕනේ. හරිද? ඕකේ. අහහ. නෑ ඒක නෙමෙයි සොස්සරි මට වැදුනා. අපි දාන්න ඕනේ බොයිස් මේකේ තියෙනවා. හරිද? කොහෙද මේක තියෙන්නේ? වැඩි දින මෙතන අතර ණය ඉන්න ඕනේ. මෙතන නෑ. හරිද? මේ පල්ලෙහා ඇත්තේ ගොඩක් වෙලාවට. හරිද? මේක තියනවා බං කෑල්ලක්. හරිද? මේ දිනවා මේ වාහනේ මේ උස්සන්න කෑල්ලක්. හරිද? ඒක ඕනේ අපිට. ඒක මං හිතන්නේ ඕන වෙන එකක් නැහැ. ඕන වෙන එකක් නැහැ කියලා ඕනද මම නෑ මේක මේ ඔය දන්නවද මේක ඇති ඇතුළේ ෂුවර් එක. මිටි අරගෙන ඉනිමඟ හදමු. එල දැන් අපි පොඩ්ඩක් උඩට නැගලා බලමු. හිතන්නේ කෑල්ල තියෙන්න ඕනේ. හරිද? මේ තියෙන වොයිස් අපේ ඉතින් මේ මෙන්න මේක බං. හරිද? මේක පල්ල හැදුණා අපි ඒක ගමු. අපි ඒක තියමු මෙන්න මේ හරියට. හරිද? කන් අතිය බලස්සේ නිකිස්සනවා. එල්ල ඊට පස්සේ අපිට දින්නේ පැහින්න. ඊට පස්සේ මේක ගන්න වැල්ඩි මැෂින් එක දෙන්නට වාහන ඉස්සරහට බෑස් වෙනවා. ඊට පස්සේ එන්ජින් එකක් දාලා තව තියෙනවා මම කරලා ගන්න
හරි එච්චරයිනේ එල්ල. හරි දැන් අපිට මේ අපි අර මිටියෙන් අපි රිපෙයාර් කරන්න ගිය ටික රිපෙයාර් කරගමු. හරිද? එච්චරද නෑ. තව තියෙනවා අපිට දොර තියෙනවා හදාගන්න. දොර හදාගන්න මචං කෑල්ලි මන්ති. හරිද? ඕකේ කරන්න දෙන්නේ අපි. බලමු රෝද බලයන වල තත්ත්වය ඕලක් නැද්ද? නේ මේ තියෙනවා. ෂේප් කොහොමද ගැම්මක් තමයි. හරි ඒකත් හරි ඉල අපි වාහනේ බාමු කෑල්ල. හරිද? බාලා මේකත් අපි උඩින් දාගමු. මොකද අපිට ඕන වෙයි ගොඩක් වෙලාවට. හරිද? සයියෝ මේක මේ මේකට උඩට යන්න යනවා එපා වෙන්නේ. හරිද? අනේ මේක තව ඉස්සරහට ගත්තා නම් හරි. වහම ඉන්න අපි මේක ඉස්සරහට මට මේක නගින්නත් බැයිද? අම්බ විශ්නා කරන්න එපා මේ එල්ල. බැස්සා මේක මුලින්ම දාගන්න. මේකත් ඕනේ. මේ කොහෙන්ද දාන්න ඕන? එල්ල. බිමට බයින්න බෑ. මේක ගන්න මේක කරන්න බෑ. ඒකත් ඉවරයි. වැඩි ටික ඔක්කොම ඉවරයි. මේ ඊට පස්සේ එන්ජින් ඔයිල් දාන්න තියෙන්නේ. හරිද? එන්ජින් ඔයිල් තමයි කේස් එකකට තියෙන්නේ. එන්ජින් ඔයිල් මෙතන නෑ මගේ ඉතින්. එන්ජින් ඔයිල් බොයිස් මෙතන නෑ. මුලත් අපිට මෙහෙම අරන් යන්න වෙන වාහනේ අවුලක් නෑ. මොකක් හරි වෙන්නේ කියලා අපි අරගෙන යමු. හරිද? මේ ටිකත් අපි කෝකටත් දාගමු. මොකද එකක් නැතුනොත් උතර අනික තියෙන ආයේ මේ ලුක් එකකින් දෙයක් නැහැ. දැන් විච් කන්ට්‍රෝල් එකක් තියෙනවා තව. ඒකත් අපි අරගෙන යමු. එල අපතර යස් එකට ස්ටාර්ට් කරන්න. ඔයිස් අපිට ඉස්සරහා වාලේ ගන්න ඇත්තටම බැරි වුණා. ඇත්තටම අනේ වහන්නේ ගැහුවනේ වාණි මන් දන්නේ. අයියෝ සමනය කරන්න දෙන්නේ අපි යමු. වහලේ ගැහුවට කණ්ණාඩි ගහන්න ඉතින්. තාදෙන්න අපි යම් බලන්න. मुझे शब्द कैसे गाना करने दो यार. देखिए मैं अच्छे रिकॉर्ड किया था पीस चली यार. अतरम बोस थर्ड ओ थर्ड ईयर मितनी അവിടെ പണ്ണാങ്ക ദിനം വാങ്ങണേ. थर्ड ईयर रिकॉर्ड दान था हमार पे था. वाहने कन्नाडी කාලම බලලා ගන්නත් එම අපිට එන්න පුරක් ඉඳලා ඉන්න වෙනවා. හරිද? යම්කෝ ඔය සබ්ජෙක්ට් කියනවා බන් දැන් මට කම්මයක් වෙන්නේ ඔක. හරිද?
ඕන කාපය යෝ බලයන් ජම්මත් තමයිස් කැඩලා තියෙනවා කැමරා කැඩලා තියෙනවා මෙහෙම තියෙද්දි අපිට වින්චක් දාලා මේක අනිත් පැත්තට හරවන්න බෑ හරිද එහෙම හැරෙවුවොත් වාහනේ මේ කැඩලා යනවා ඒකින්ද අපිට කරන්න වෙන්නේ මේ දැන් කොහෙට හරි ගිහිල්ලා අර වාහනේ මේ තියෙන අර යට තියෙන තීරුවක් අර ගාඩ් එකක් වගේ තිබුණ තීරුවට යටින් තියෙන හරි එක පාට රතු පාට වලින් එහෙම තියෙන ඒ පාට වලින් තියෙන තීරුව අඩු කරගන්න ඕනේ හරිද අඩු කරගත්තාම අර අනිත් තීරුව වැඩි වෙනවා මෙන්න මෙතන ගියක් තියෙනවා හරිද අපි මේ ගෙදරට ගිහිල්ලා මේකේ තියෙන එක එක කෑලි හරිද ඔය ඉතින් ඕව අරගෙන ගිහිල්ලා රිපෙයාර් කරමු හරිද මේ එන්ජින් බෝතලයක් තියෙන එන්ජින් ඔයිල් බෝතලයක් තියෙන ඇන්ටි රොට් එකක් තියෙන එකක් මම නිකන් ගහගම මේවදී කොහමත් දාලා යන්නේ කියලා හරි එන්ජින් ඔයිල් එකක් ගත්තා අපි යන් ගියතන රිපෙයාර් කරලා නේ අනිත් පැත්ත ගහගෙන ඉමු හරිද රිපෙයාර් කරේ නැත්නම් වාහනේ කුඩු පට්ටම් වෙනවා නැත්නම් මට මෙතනට ගෙනලා රිපෙයාර් කරන්න තිබුණා ඒකයි කේස් එක ගලන්න එන්ජින් ඔයිල් එක දැම්ම දාලා වැඩක් නැහැ මොකද වාහනේ අනිත් පැත්තේ තියෙන්නේ හරිද එතකොට ඒක පොඩක් කේස් කරද ඒකින්ද අපි එන්ජින් ඔයිල් එක දැන්ට මෙතනින් තියලා අපි අනිත් පැර ටික කරමු වාහනේ පිටියට ගින්න අපිට අවශ්‍යම දේවල් ටික මුලින්ම හදාගන්න ඔය ඕපන් ඒරියාස් ටික තියෙනනේ හරිද ඒ ටික අතරම දැන් අපිට හදාගෙන වැඩක් නෑ මොකද වාහනේට මේ ඉස්සරහ හදන්න පුළුවන් පොත් හරිද ආනන්ද වතුර ගිරනවා තවත් කේස් එකක් යනවා අදින්ද අපි අනට මේ තවන්න වාහනේ මේ වතුරක් තියෙනවා හරි ආනන්ද වතුර සුල්ටක් දීලා හරිද ඒ හින්දා අපි ඒකත් මේ තව කරගන්න ඕනේ වාහනේ ඩිල්ලත් අරගෙන රෝදරිය සෙට් කරගන්න රෝදරිය සෙට් කරන්න කරන් බෑ වාහනේ ඕෆ් කරමු ඕනේ රයිට් වාහනේ ඕෆ් කරා පස්සේ බැස්සා බෑලා වාහනේ උඩට නගින්න ඕනේ රෝදරිය මේව කරන්න නා වාහනේ බ්‍රේක් ගහුවට රෝද මෙව වෙන්නේ නැහැ මේ ගොඩක් පාස් කරන්න තමයි ඕනේ පින්නනේ විදියට හරිද අවුලක් නෑ මං හිතන්නේ අපිට ගන්න පුළුවන් මේ වාහනේ අනිත් පැත්ත හරවලා රයිට් අපි බලමු නිකන් try එකක් දීලා මේ වින්ච් කන්ට්‍රෝල් එකත් කරමු නේ හරිද මේ වැඩේ කරගන්න අපි හලමු මේක අදගෙන යම් බලන්න අපි හිට වාහනේ අනිත් පැත්ත හැරෙනවා හරි අපිට උත්තර නෙවුනේ වාහනේට නැග ගන්න තමයි ප්‍රශ්න තියෙන්නේ හරිද මට මේ වාහනේ මේක අයියෝ හරි වොයිස් අපිට මේක කුඩ දාගන්න බැරි වෙයි හරිද අයියෝ ඉවර shit එන්ජින් එක බං මේ එන්ජින් එකට ටක් ගාලා වතුර පුරවන්න ඕනේ හරිද එහෙම නැත්තම් වැඩේ කේස් වෙනවා අවුලක් නෑ අපි ඇවිල්ලා දින්නේ මෙතනින් හරිද අපිට දින්නේ හැමත් එතන ඉඳලා අරගෙන යන්න අපි මේ ටිකත් අරගෙන හරිද අරිනේ සර්පය හරිද සර්පය එක එක වෙලාවට එක එක තැන් වල ඉන්නවා ඒ කියන්නේ මේ දැනට මම දැක්කේ මේ තැන් වල විතරයි මේ අරිනේ මැරිච්ච උතෙන්ට ගිහිල්ලා ඔයාලට ප්ලේ කෙනෙක් ඉන්නවා නම් මේ උට ආපහු මෙව කරන්න පුළුවන් හරිද දැන් මම මට එන්න
ප්ලේ කරන්නේ නැති නිසා අපි පටගාලා යනවා මේ ටික පටගාලා යනවා. මං හිතුවේ නෑ වැඩි කියලා මම අකුලක් දාන්න. වාහනේ රෝඩ් වල යනත් පුරු වෙනවා ගියාම වාහනේ හැප්පුණාම මගේ ඉස්සරහ හැප්පුණාම මම දන්නවා වාහනේ කැප්පුණොත් යන්න පුරු වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම හැප්පුණා. මෙතන මේ ඉන්න සතා එනවා. ගාලා මේක ගැටෙන්නත් එහෙම තව කේස් එක. ඒ නිසා අපි ටක් ගාලා යම් බලන්න විදිහින් ගන්නට අයියෝ එපා. අපි ටක් ගාලා මේ අනේ යන්න පුළුවන් හරිද? ආහනේ පෙරළුන්නේ නැති ඉඳලා අපිට ඩක් ගාලා මෙතනින් යන්න පුළුවන්. මෙතනින් යන්න. එල්ල. ආහනේ ඕෆ් කරලා ඉමු නැත්නම් තවත් එන්ජින් එක මේ ආහනේ පිටපස්සට යනවා. පාහින් ඇද්දා හරි මේ මුලින්ම ගිහලා එන්ජින් ඔයිල් එක අරගෙන ආවිල්ලා ඒක පුරවමු හරිද නැත්නම් එහෙම බඩුපත් වෙනවා කලින් වගේ මම ඒක දැනන් හිටියේ නෑ එච්චර සීන් එකක් කරන්න ඕනේ කියලා වාහනේ කෑලි කැල්ල කියන බං ගන්න දෙයක් නෑ මේ දින්නේ අර මේ අර නෑ එලයි වැඩි කරයි සෝරි මිටියක් ගන්න ඕනේ මිටියෝ අපේ පහලේ හරි ඕපන් ඒරියාස් ටික දැන් හදාගත්තා නම් හරි හරිද බලමු ඉනිම හදාගන්න ඕනේ හරිද ඕ වශ්ම කෑ මේ පැත්තේ නෙමෙයි බං ඉනිමක තියෙන හරි චෝ එකයි හදන්න පුළුවන් සීන් එකක් තියෙනවා තව එකයි අපිට හදාගන්න පුළුවන් අපි වහලේ මේ ඉස්සරහා මේක හදාගමුනේ පාහෙන වැත්තුවා කෝපම් මේක එල්ල ඒ පේන මොකද කරන්න කියලා අත්‍තරම මම දන්නේ බලමු අපි තියාගෙන මොන හරි කරන්න තිබුණොත් නේ කැසට් පීස් නම් තියෙන හැමතැනම ඒකත් මේ හරින් තියාගමු මොකද අපිට ඒක ඕන වෙයි ඉස්සරහට හරි මෙතනින් සෝරි අතරම බෝයිස් අපිට හදිස්සි වුණා වැඩි මේ අපිට දිනන වාහනේ එන ටික තද කරන්න එල ඉතුරු රෙපෙයාර් ටික හදාන්න අපිට මේක තව ගෙනියන්න වෙනවා හරිද වැඩේ තියෙන්නේ
බලමුක අපි ගෙනියන්න මේ තර්ඩ් ගියර් එකට දාගන්න බං මේ වෙනම මේ කැපකිරීමක් කරන්න වෙනවා හරිද ඒක මට තියෙන ප්‍රශ්නේ මේක මේ ඕකේ දැන් යන්න ඕනේ එල හරි මේ හරිය නවත්තගත්ත කියන්නේ බොයිස් ඇත්තට මට සතුටුයි හරිද වාහනේද වැටෙන්නේ නැහැ අපේ දින් ටක් ගාලා ගිහිල්ලා මේ හරිය ටක් හරි රිමෝට් එක හලවමු හලලා වාහනේ මෙහෙන් බඳිමු ඒ වැදලි ඉවරලා වාහනේ අදිමු නයිස් කැම්මක් නේ අයියෝ හරි බොයිස් ඉතින් අපි අදිමු ආයෙමත් මේ මට ඉතින් පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න ඕනා. ඉතින් අවුලක් නෑ. ෂේප් මම ඒක මම හිතනවා මම කරපිද්දි හොඳයි කියලා. හරිද? දැන් ගලවලා බලමු. එළ හරි අරගත්තා මේ දොර වැහුවා ඉඳගත්තා ජම්බාන්න ඉස්සරහට අතර මේක මේ වගේ අවුට් වෙන්න තියෙන එන්න තැන් වල හරිද මේක තනියෙන් ගන්න ගොඩක් අමාරුයි ගොඩක් අමාරුයි ටිකක් අමාරු මෙතන හරියට ඔතන තමයි ඊළඟට සුපිරි තව අනිත් කේස් එකදී හරිද මෙතන මේ එතනත් මට මේ කියන්නේ පොඩි සීන් එකක් කරද තියෙනවා දැන් මේක අපිට වෙයිද මෙහින් ගිහිල්ලා වටින් යන්න මෙහින් හරි යන්න එතන සතික් ඉන්නවද අම්මට පුදුයි යකෝ අනේ පුතේ මාව නම් මරන්න එපා. මම කණ්ඩ දෙයක් නෑ යකෝ මගේ. මට මූලාමද බඳාගෙන කරන්නේ. එල අර මැරෙනවා. දැන් කොහෙන්ද දන්නේ ආයෙ වැටුනේ අතනින් අයියෝ මෙතනින් ඕකේ බොයිස් යන අතර මම ගේම් ප්ලේ එක නවත්තනවා මොකද මේ මෙතන ඉඳලා ආපහු ගන්න ගියොත් එමේ පිස්සු හැදෙන හින්දා හරි ඒ මොනවද මම පස්සේ දවසක අනිවාර්යෙන් තව ගේම් ප්ලේ වීඩියෝ එකක් ගේන්නම් මේ ඉතිනුත් එහාට යන්න රීන ඉතින් ළඟ නැවතුමට ආරම්භය දාලා මේ හරි එහෙනම් ඉතින් අපි channel එක subscribe කරන්න නැත්නම් දැන් subscribe කරන්න වීඩියෝ තව කෙට් බාන්න share කරන්න එහෙනම් මේ වගේ තවත් ඉරිම හැම වෙනකල් වලට සුබ දවසක්